අද අපි මේ කතා කරන්නේ මේ non IT professionalsලට මේ AI නිසා ඒගොල්ලන්ගේ ඉදිරි අනාගතය මොනක් වේද කියන මෙන්න මේ වීඩියෝ සීරීස් එකේ අපි දෙවෙනි වීඩියෝ එකත් එක්ක තමයි කතා කරන්නේ. අද වීඩියෝ එකට විශේෂ කෙනෙක් එනවා මේ ඩිස්කෂන් එකට. අද මේ ඩිස්කෂන් එකට සහභාගී වෙන්නේ දෙව්මාල් හඳපාංගොඩ. දෙව්මාල් කියලා කියන්නේ මොරටු යුනිවර්සිටි එකේ AI වලට MSc එකක් තියෙන ප්‍රොෆෙෂනල් කෙනෙක්. මේ වෙනකොට ආර්ට් ඔෆ් ඉන්ටෙලිජන්ස් කියන මේ කමියුනිටි එකේ ෆවුන්ඩර් වගේම AI සම්බන්ධව ගොඩක් ප්‍රොජෙක්ට්ස් ගණනාවක් කරන කෙනෙක්. දෙව්මාල් මේ වෙනකොට AI සම්බන්ධව පේපර් ආටිකල්ස් ගණනාවක් ලියපු කෙනෙක්. විශේෂ කෙනෙක් දෙව්මාල් කියන්නේ මේ AI සම්බන්ධව කතා කරන්න. එතකොට අද මේ වැඩසටහනට රොයල් එක්සල් ඇකඩමි එක එක්සල් විදු ටීම් එක අපේ ඉන්විටේෂන් එක පිළිගෙන දෙව්මාල් මේ අද වැඩසටහනට සහභාගී වුණාට අපි තෑන්ක්ස් කරනවා. thank you දෙව්මාල් අද අපේ මේ ඉන්විටේෂන් එක පිළි අරගෙන මේ වැඩසටහනට සම්බන්ධ වුණාට. හරි. දෙව්මාල්. එතකොට මේ දෙව්මාල්ව අපිට හම්බ වෙන්නේ මේ අපි මේ කතා කරා පහුගිය කාලේ AI use කරලා මේ interactive dynamic excel dashboards හදන්න පුළුවන්ද බැරිද කියලා අපි මේ පහුගිය කාලේ මතයක් ඉදිරිපත් කරා. ඒකදී අපි කිව්වේ මේ interactive dynamic dashboard office scenarios වලට excel AI use කරලා හදන්න බෑ කියලා මේ excel dashboards. මෙන්න මෙතෙන්දී දෙව්මාල් මේ සහ දෙව්මාල්ගේ ටීම් එක මේ Enkey කියන AI agent through excel dashboard එකක් නිර්මාණය කළා. අපි මුලින්ම දෙව්මාල් එන්නේ ඩෑෂ්බෝඩ් එක අපි බලලා ඉමුද? කම්පේට් වෙනවා. ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. හරි. මේක පොඩ්ඩක් කියන්න දෙව්මාල් මේ මොකද්ද මේ ඩෑෂ්බෝඩ් එක ගැන විස්තරයක් අපිට කියන්න. ඒතර මගේ ඔඩියන්ස් එකට මේක ගොඩක් වැදගත් වෙයි. හරි. මම මේ හදලා තියෙන්නේ දැන් අපිට Excel ෆයිල් එකක් දුන්නට පස්සේ ඒකේ තියෙන data. ඇත්තටම Excel විතරක් නෙමෙයි. අපි දැන් වැඩ කරන්න ගියාට පස්සේ අපිට ගොඩක් data එකතු වෙනවා. ඒකට මේ data සමහරලාට Excel format එකකින් තියෙන නැත්නම් CSV හරි නැත්නම් වෙන මොනවා හරි format එකකින් අපිට data එකතු වෙනවා. ඒතර මේ data ටික අපි informations විදිහට අරගෙන ඒ informations වලින් අපි gather කරගන්න ඕනේ ඒක ඇතුලේ තියෙන patterns. එතකොට තමයි අපිට දැනගන්න පුළුවන් මොනවද මේක තියෙන්නේ කියලා. ඒතර ඒ patterns වලින් අපි extract කරගන්න knowledge එක ඊට පස්සේ අපි intelligently කොහට හරි apply කරනවා. ඒතකොට මෙන්න මේ වැඩේ කරන්න ගියාට පස්සේ දැන් ගොඩක් වෙලාවට අපි ඕන ඔෆිස් එකක් හරි කොහම හරි වැඩ කරද්දී අපිට දැන් මේ වෙනකොට වැඩිපුරම use කරන tool එක තමයි Excel එක. එතකොට මම මෙතන හැදුව dashboard එකේ අපි කරන්නේ අපි මෙතනින් upload කරන්න දෙනවා Excel file එකක්. ඒකට දැන් අපි ළඟ තියෙන මොන හරි data ටික තියෙන Excel file එකක් upload කරන්න පුළුවන්. මම මේකට තෝරගන්නවා මේක මම fabricate කරපු data ටිකක් තියෙන මෙතන. මොකද original data ගන්න බෑ මේ client අපේ project එකක් යන project එකකින් අපි extract කරලා හදාගත්ත data ටිකක් තියෙන්නේ microfinance business එකේ. ඒතර මේක මම දැන් upload කරනවා මෙතනට ඒ client registry එක. ඒගොල්ලන්ගේ CSV file එක. එතන තියෙනවා data point සාමාන්‍යයෙන් rows තියෙනවා 50ක් විතර වගේ තියෙනවා. ඒතර මුලින්ම මම මේක අප්ලෝඩ් කරාට පස්සේ ආයෙ data ටික identify කරගෙන ඒකෙන් තේරුම් ගන්නවා ඒ data ටික කොහොමද තියෙන්නේ කියලා. ඊට පස්සේ මම එනවා මෙන්න මේ window එකට. මේ window එකේදී සිද්ධ වෙන්නේ මට පුළුවන්කම තියෙනවා දැන් අර අප්ලෝඩ් කරපු source files වල තියෙන data එක්ක chat කරන්න. එතකොට සාමාන්‍යයෙන් අපි Excel එකේ තියෙන data වල තියෙන්නේ මොනවද කියලා බලන්න ගියාට පස්සේ අපිට සිද්ධ වෙනවා ඔයගේ ඇනලයිස් කරන්න. එතකොට අපි මේ data ටික අරගෙන ඉවරලා එක්ක group කරනවා, categorize කරනවා, එහෙම දේවල් කරනවා. ඒතර මම මෙතන මුලින්ම පටන් ගන්නවා මට මෙතන පළවෙනි course 10 අරගන්න පුළුවන් ද කියන එක තමයි මම මෙතන පටන් ගන්නවා. ඒතර දැන් අපිට data එක අප්ලෝඩ් කරාට පස්සේ අපි දන්නේ නැහැ මේක තුළ මොනවද තියෙන්නේ. ඒතර අපිට මේත් එක්ක chat කරලා තේරුම් ගන්න පුළුවන් අපේ data set එකේ ස්වභාවය. එතකොට මෙතෙන්දි මම පාවිච්චි කරලා තියෙනවා දැන් අපේ Excel වල තියෙන columns විදිහට තියෙන්නේ. ඒක එතකොට identify කරගන්නවා AI tool එකෙන් AI large language model එකෙන් ඒ identify කරගන්න එක base කරගෙන එයා මෙතන SQL queries හදනවා. මම technical පැත්තට ටිකක් අඩුවෙන් මේක explain කරන්න. එතකොට අපිට මේ වෙන වැඩේ වෙන විදිහ තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මට මෙහා මෙතන pin කරන්න පුළුවන්. මම මේක pin කරන්න හේතුව මම පස්සේ පෙන්නන්න. ඊට පස්සේ මම මෙතන ඉල්ලනවා මෙතන කියනවා මම මට කැටගරයිස් කරලා දෙන්න මට ගෲප් කරලා දෙන්න කියලා. බයි ඕකේ. නෑ මම මුලින්ම මෙතන ඇඩ්‍රස් ගෲප් බයි ඇඩ්‍රස් කියලා විතරක් දෙන්න. ඊට පස්සේ බලමු එයා දෙන රිප්ලයි එකත් එක්ක ඉතුරු ටික බලමු.
ඒතර මම මේක බලන අතර පෙන්වන්න දැන් මේකේ මේ අර පළවෙනි 10 හදලා දීලා. ඒක අපිට මේ data set එක ඇතුලේ තියෙන දේවල් ගැන මේ වගේ අදහසක් ගන්න පුළුවන් මෙතන. ඊට පස්සේ මෙයා මෙතන දැන් chart එකක් හදලා දුන්නා. ඒතර අලුත් දෙන 11යි මෙන්න මේ වගේ ඉන්න ප්‍රමාණෙත් එක්කම දැන් මේ අර හදලා දීපු මේ data set එක අපි අප්ලෝඩ් කරපු data set එක බලලා යා මේ chart එක ජෙනරේට් කරනවා. ඒතර දැන් අපිට දැන් අර table එක බලනකොට වඩා පහසුයි මේක අදහස් තේරුම් ගන්න පුළුවන්. මම හිතන්නේ තව chart එකක් මෙතන ඉල්ල ගන්නවා මේක. මේ වගේ ඉල්ල ගන්න. ඒකට ඒකත් තේරුම් අරගෙන මේ වගේ හදලා දෙනවා. මට chart ඉල්ලන්න පුළුවන්. කැමති විදිහකට මේ data set එකත් එක්ක මට මෙතන set කරන්න පුළුවන්. එතකොට දැන් අර ගොඩක් අපි දැන් මේ data set එකත් එක්ක මේ data set එකේ තියෙන දේවල් ටික අපිට තේරුම් ගන්න කොලම්ස් ටික බලලා ඒ කියන්නේ රෝස් ටික බලලා තේරුම් ගන්න අමාරු ටික අපිට මේ වගේ ඇනලයිස් කරලා බලලා තේරුම් ගන්න පුළුවන් chart තමයි මෙතන ජෙනරේට් කරලා දෙන්නේ. දැන් මේක එතකොට මේ අනිකක් දැක්කට පස්සේ අපිට පේනවා මොබයිල් රිපෙයාර් කරනවා තමයි මෙතන දැන් වැඩි. ඒ වගේ අපිට ටක් ගාලා බලපු ගමන් අදහසක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ හැදිච්ච ටික අපි එකතු කරගන්නවා මෙතන ඩෑෂ්බෝඩ් එකට. මට මෙතන මේ ඩෑෂ්බෝඩ් එකට මේ වගේ එකතු කරගන්න පුළුවන් යාළුවා. ඉතින් මම මෙතන දැනට අර ලස්සනට එකතු කරගන්නවා. මම නිකන් මේක එකතු කරගන්න අපිට පස්සේ ඕගනයිස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මට දැන් මෙතන දැන් මේ ඩෑෂ්බෝඩ් එකට ආවට පස්සේ මේක ඩයිනමික්ලි වැඩ කරනවා. ඒ කියන්නේ මට මෙතන පුළුවන් මේවා එක්ක චේන්ජ් කර කර බලන්න. දැන් මෙතන නම් ඇක්ටිව් ආයි විතරයි ඉන්නේ. වෝකින් ක්ලයන්ට්ලා. මම දැන් ගෲප් සෙට් කරලා බලන්න පුළුවන්. ඉතින් ඒකේ කවුරු කවුරුද ඉන්නේ කියලා. මේක ඩයිනමික් වැඩ කරනවා මේ ටික. ඒකට දැන් මෙතන මම ඔකියුපේෂන් එක විදිහට අරගෙන තියෙන නිසා ඉතින් මෙතන සිලෙක්ට් කරොත් එහෙම එකයි එන්න පුළුවන්. මේ වගේ එයා ඒක තේරුම් අරගෙන මේ හොරණ කියන එක සිලෙක්ට් කරොත් එහෙම හොරණ ඉන්න ඔකියුපේෂන් ටික අපිට ඒ කියන්නේ ඉන්න කට්ටියගේ වෙන්නලා වෙන් කරනවා. ඒකට දැන් මේකෙන් අපිට අර අදහසක් ගන්න පුළුවන් මේ අපේ data set එක ගැන. ඒතර මේක අර නිකම්ම කොලම්ස් ටික බලලා රෝස් ටික බලලා තේරුම් ගන්න වඩා දෙයක් තියෙනවා. දැන් මෙතන අපිට තිබ්බ ඊගා චැලෙන්ජ් එක තමයි දැන් මේක ඩෑෂ්බෝඩ් එක හරි. කියන්නේ data set එක තියෙනවා data set එක අපිට ඩෑෂ්බෝඩ් එක ජෙනරේට් කරගන්න පුළුවන්. දැන් උදුර දාලා තිබ්බ එකේ තිබ්බ අපි මහලා තිබ්බේ මේකෙන් අපිට ජෙනරේට් කරගන්න බැරිද කියලා Excel ඩෑෂ්බෝඩ් එක. එතන වෙනසක් තියෙනවා. දැන් අපි දැන් ජෙනරේට් කරේ ඩෑෂ්බෝඩ් එක. ඔයාගේ චැලෙන්ජ් එකේ තිබ්බ Excel ඩෑෂ්බෝඩ් එක. ඒකට ඒ දෙකේ වෙනසක් තියෙනවා. මම පෙන්නන්නම්. දැන් මෙතන මම මේකෙදි එක්ස්පෝර්ට් කරාට පස්සේ මේකේ හදනවා. ඩෑෂ්බෝඩ් එක හදන්නේ නැහැ. මෙයා ඩෑෂ්බෝඩ් එකක් හදනවා. නමුත් මේ හදන ඩෑෂ්බෝඩ් එක අර තරම්ම ක්වොලිටි එකට විස්තර දෙන්නේ නැහැ. දැන් එතන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. හේතුව තමයි දැන් අපිට මේ කියන ටික තේරුම් අරගෙන මේ වගේ charts මෙතන හදන්න පුළුවන්. නමුත් මේ charts Excel වලට එනකොට මෙයාට ඕන කරනවා exact formulas. දැන් මෙතන මෙයාට කියනවා මේක හදනවා නම් මෙන්න මෙහෙම දාන්න කියලා උත්තර ටිකක් තියෙනවා. නමුත් මේ columns ටික හරියටම මේ පැත්තට මැච් කරගන්න ගියාට පස්සේ දැන් අපි අර දැන් මම පෙන්නපු interface එක අපි හදන්නේ සාමාන්‍යයෙන් අපි දන්න programming languages පාවිච්චි කරලා develop කරපු AX dashboard එකක් තමයි එතන හැදෙන්නේ. එතකොට දැන් මේ React කියන subject එක ගැන large language model හොඳටම දන්නවා. නමුත් Excel කියන subject එක ගැන එයා ගාව තියෙන දැනුම අඩුයි. ඒ අඩුකම නිසා එයාට බෑ මේකට මැප් කරගන්න අර අතන ආපු ඔක්කොම දේවල්. ඒක තමයි මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නය. එතකොට ඒ ගැටලුවත් එක්ක අපිට මේ ඩෑෂ්බෝඩ් එක මේ විදිහට පේනකොට එතන අපි ජෙනරේට් කරගන්න ඩෑෂ්බෝඩ් එක මම ඔයාලට කලින් පෙන්නුවා වගේ පේනකොට මේ වගේ ඉන්ටරැක්ටිව් විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙනකොට අතන අපිට ඒ පොලිටිකට බලා ගන්න බැරි වෙන කියන ප්‍රධානම බැරියර එක තමයි මේ ලාර්ජ් ලැන්ග්වේජ් මොඩල් වලට තියෙන දැනුම අඩුයි මේ Excel සම්බන්ධව. එතකොට මෙතෙන්ට යා data ටික ගෙනල්ලා පෙන්නන කේදී මේ වගේ මේ වගේ ටේබල් එකක් හදාගන්න පුළුවන් වුණාට
මෙන්න මේ වගේ chart එකක් එයාට හදාගන්න ඕන කරන knowledge එක නැහැ. නමුත් මේක කරන්න බැරි වැඩක් නම් නෙමෙයි. يعني මේක කරන්න පුළුවන්. තව අපිට මේක ස්ටෙප් ගණනාවක් ඉස්සරහට යන්න ඕන. එතකොට දැනට තියෙන AI tool එකක් කරලා මේ වගේ dashboard එකක් හදාගන්න පුළුවන් නෙවෙයි ඒකත් කරන්න පුළුවන්. නමුත් ඒකට අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ process එකක්. පළවෙනිම අපිට තේරුම් ගන්න වෙනවා මොනවද අපේ data set එකේ තියෙන්නේ. ඊට පස්සේ අපි හදාගෙන dashboard එක මොකක්ද කියන එක තේරුම් ගන්න වෙනවා. ඊට පස්සේ දැන් අපිට මේ මෙතන මට ඕන කරන්නේ chart එක මොකක්ද කියන එක මම ගිහලා ChatGPT එකෙන් අහනවා නම් දැන් මෙතන මම අහනවා නම් මොකක්ද මේ ChatGPT කරන්නේ කියන එක. ඒකට මට තේරුම් කරලා දෙන්න වෙනවා මට ඕන දේ මොකක්ද කියන එක. ඒකත් එක්ක තමයි මෙයා මෙතන එක්ස්ප්ලেইন කරන්නේ. දැන් මම මෙතන අප්ලෝඩ් කරලා ඉවරලා Excel ෆයිල් එක ඔය විදිහේ dashboard එකක් කිව්වොත් මෙයා ඒක එකපාර හදලා දෙන්නේ නැහැ. හේතුව යාට එතනදී අර dashboard එක හදන්න ඕන කරන දේවල් ටික අපි step එකකින් step එක දෙන්න ඕනේ. ඒකත් එක prompt එකක් දීලා අපිට dashboard එක generate කරගන්න බෑ. නමුත් අපි වැඩේ දන්නවා නම් අපිට මේ අවශ්‍ය කොටස් ටික අර Excel එකට ඕන කරන formulas ටික මේ ChatGPT එකෙන් හරි නැත්නම් Gemini Cloud එකකින් ඉල්ලගෙන replace කරන්න පුළුවන්. නමුත් ඒකයි දැන් single prompt එකකින් දැන් මෙතනින් අපි හදාගත්තා වගේ generate කරන එකයි වැඩ දෙකක්. හරි. ඒක දෙව්මල් ඉතාමත් පැහැදිලිව ඒක විස්තර කරා කොහොමද මේ ඒ කියන්නේ AI through හදාගන්න dashboard එකයි. දැන් අපි අර කතා කරපු Excel dashboard එකක් නෙමෙයි මෙතෙන්දී ඇත්තටම මේකෙදි තාම අපිට challenges තියෙනවා. නමුත් මේ NK කියන AI agent ඉතාමත්ම වටිනා agent කෙනෙක්. මොකද අපේ මේ corporate world එකේ වැඩවලට මේ NK කියන AI agent ඉතාමත් වැදගත්. දෙව්මල් අපේ මේ ප්‍රොෆෙෂනල්ස්ලාට මේ NK කියන AI agent හරහා මොනවා වගේ දේවල්ද කරගන්න පුළුවන් දෙව්මල්? දැන් අපි එඩියුකේෂන් ඒජන්ට් හදන්නෙම ප්‍රශ්න ගණනාවකට උත්තර දෙන්න. පළවෙනි එක තමයි අපි මේ ප්‍රොජෙක්ට් එක දැන් පටන් ගන්න මාස 6ක් විතර වගේ වෙනවා. අපි ඒකට කරන්නේ පස්සේ එතකොට අපි ඒක විසඳන්න හදන ප්‍රධානම ප්‍රශ්න තමයි දැන් අපි කම්පැනි එකක වැඩ කරන්න ගියාට පස්සේ ඒක ලෙවල් වෙලා ඉන්නවා. එක එක රෙස්පොන්සිබිලිටිස් තියෙනවා යාළුවට. ඒගොල්ලෝ එක එක වර්ක් ෆ්ලෝස් වල තමයි වැඩ කරන්නේ. දැන් උදාහරණයක් විදිහට මම මෙතෙන්දි වර්ක් එක ටැග් කරනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සම්බන්ධ. හැබැයි මම ඔෆිස් එකට හරි නැත්නම් මගේ වැඩ කරන්න ගියාට පස්සේ සමහරවිට මම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සම්බන්ධ මොනවා හරි ටැක්ස් රිලේටඩ් දෙයකට සපෝට් කරනවා වෙන්න පුළුවන්. ඒකට මම ඉන්න තැනත් එක්ක මම ඉන්න වර්ක් ෆ්ලෝ එකත් එක්ක මට කරන්න තියෙන දේ වෙනස් වෙනවා. එතකොට අපි දැන් සිම්පලි AI tool එකක් යූස් කරලා අපේ වර්ක් ෆ්ලෝ එකක් ඔටෝමේට් කරනවට වඩා අපිට මෙන්න මේ අර රෝල් එක බේස් කරගෙන ඒ රෝල් එකට ගැලපෙන්නේ මොනවද කියන එක තේරුම් අරගෙන වැඩ කරන AI tools ඕනේ. ඒ AI tools හදන්න ඕන වෙන platform එක තමයි මේ NT කියන්නේ. එතකොට අපේ මේ NT කියන එක හරහා ඔයාගේ මොබයිල් ෆෝන් එකේ වැඩ කරන AI හදාගන්න පුළුවන්. ඒ agent connect වෙන work flow එකක් තියෙන්න පුළුවන් ඔයාගේ laptop එකේ. ඒතර මේගොල්ලෝ ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරන්නේ. ඒකට ඔයාට සමහර විට ඕන වෙන්න පුළුවන් පින්තූරයක් දෙන්න. ඒ අපි උදාහරණයකට ගමු අපි Facebook එකේ post හැමදාම 6ට ෆොටෝ ලියන ඒජන්ට් කෙනෙක් හදනවා. ඒත් මේ ඒජන්ට් මුලින්ම උදෙන්ම එකතු කරගන්න මොනවද තියෙන නිවුස් ටික. ඒකට එක්කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඒකට ගැලපෙන ආටිකල් එක ලියන්න තව එකෙක්. ඊට පස්සේ ඒ ලියපු ආටිකල් එක හරියට බලන්න ඔයාට එවනවා. ඊට පස්සේ ඔයා තමයි වෙරිෆයි කරන්නේ මේක මෙහෙම ඉෂුස් තියෙනවා. ඊට පස්සේ ආයෙ රිවයිස් කරලා ඒ ඔක්කොම දේවල් හදලා ආයෙවට අප්‍රූවල් එක එනවා. ඒ අතරේ තව එක්කෙනෙක් ඉන්නවා මේකට ගත්ත රිසෝර්සස් ඒ කියන්නේ අපි මේක රෙෆරන්ස් ගන්නවා. ඒ රෙෆරන්ස් වල ක්වොලිටි එක චෙක් කරන්නේ. අපි සමහරවිට බොරු නිවුස් එකට මේක ලියලා නම් ඒකට අපිට ක්‍රෙඩිබිලිටි එක නැති වෙනවා. ඒවා චෙක් කරන්න තව ඒජන්ට් කෙනෙක්. ඊට අමතරව තව ඒජන්ට් කෙනෙක් ඉන්න පුළුවන්. එයාට ඕන කරනවා දැන් මේකේ අපි මේ පෝස්ට් එක දානකොට ඒකට අර ලස්සනට එන පෝස්ට් එකේ ෆොටෝ එක හදන්න. ඒ ෆොටෝ එක හදන්නේ එයාට ඕන කරනවා GPU එකක්. ඒ ඒජන්ට් අපේ ෆෝන් එකේවත් අපේ ලැප්ටොප් එකේවත් ඉඳලා හරියන්නේ නැහැ. ඒකට GPU access තියෙන සර්වර් එකක් තියෙනවා. ඒතර මේ ටික ඔක්කොම එකතු වෙලා එක වර්ක් ෆ්ලෝ එකක වැඩ කරලා දෙනවා ටීම් එකක් විදිහට. ඒකෝට මේක ගොඩක් එන්ටර්ප්‍රයිස් වලට තියෙන මේ රික්වයර්මන්ට් එකක්. දැන් අපි තනියම අපේ වර්ක් ෆ්ලෝ එක අපි කරන වැඩක් විතරක් ඔටෝමේට් කරන්නේ නැතුව අපි මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණ ටීම් එකක් එකතු වෙලා කරන වැඩ ටික ඔක්කොම එකතු කරලා කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් හදලා දෙන්න. ඒතර අර අපි මෙතෙන්දි විසඳන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඩිවයිස් වලට ඒ කියන්නේ ෆෝන් එකේද ඔයාගේ ලැප්ටොප් එකේද නැත්නම් වෙන සර්වර් එකකද කොහේ හිටියත් ඔක්කොම එකතු වෙලා කරන්නේ ඒක වැඩක්. ඒක මේ ඇත්තම දෙවුමල් ඒ කියන්නේ මම corporate trainer කෙනෙක් විදිහට දන්නවා මේ process automations කියන එක මේ corporate world එකට කොච්චර වැදගත්ද කියලා. එතකොට මේ NK agent හරහා මම හිතනවා
අපි මේ දැන් කතා කරපු දේවල් එක්ක මේකට මේ ගැටලුවට ලොකු සොලියුෂන් එකක් මේකී එක හරහා ලැබෙයි කියලා අපි මේක තවත් ඉස්සරහට මේක දෙව්මල් කියපු විදිහට දෙව්මල්ලා මේක තවත් ඉස්සරහට මේක ඩිවෙලොප් කරන් යනවා. මේක හොඳ ප්‍රොඩක්ට් එකක් විදියට ඉතාමත්ම ළඟදී මේක කෝපරේට් සෙක්ටර් එකට යූස් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් බවට පත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. thank you දෙව්මල් මේ අදහස් ඒ වටිනා අදහස් අපිත් එක්ක ෂෙයා කරාට දෙව්මල් මම දැන් මේ ට්‍රේනින්ග්ස් වලදී දකින්න දෙයක් තමයි දෙව්මල් මේ අපේ ප්‍රොෆෙෂනල්ස්ලා ඒ කියන්නේ මම වැඩ කරන්නේ non IT ප්‍රොෆෙෂනල්ස්ලාත් එක්ක. එතකොට මගෙත් තියෙන මේ IT බෑග්ග්‍රවුන්ඩ් එක නෙමෙයි මගෙත් තියෙන ෆයිනෑන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක්. එතකොට මේ non IT ප්‍රොෆෙෂනල්ස්ලාට ඒ කියන්නේ sales and marketing, finance, HR, එතකොට admin, banking මෙන්න මේ වගේ non IT ප්‍රොෆෙෂනල්ස්ලාට bankers ලා වගේ මේ non IT ප්‍රොෆෙෂනල්ස්ලාට මේ AI හින්දා ඒගොල්ලන්ගේ ඉදිරි අනාගතේ ඒගොල්ලන්ගේ ප්‍රොෆෙෂනල්ස් වලට මොනවා හරි ප්‍රශ්නයක් වෙයිද? එන්නේ ඒක ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. ඒකට මොකද්ද දෙව්මාල් මේ AI වලට MSc එකක් තියෙන කෙනෙක් විදියට කියන්න තියෙන්නේ? ඇත්තටම විදිහට මෙහෙමයි. ඒකට හරි උත්තරේ තමයි ඇත්තටම හැමදේම වෙනස් වෙනවා. ඔව්. උදාහරණයක් විදිහට ආහාර අතු ගන්න එක්කෙනාගේ ඉඳලම මේකෙන්ද වෙනස් වෙනවා. ආහාර අතු ගන්න ජොබ් එකක් කරනවා නම් අපේ ගෙදර අතු ගා ගන්න තැන ඉඳලම මේකෙන්ද අනාගතේ වෙනස් වෙනවා. ඒක තව අවුරුද්දකින් වෙනවද අවුරුදු 5 වෙනවද 10 වෙනවද කියන එක තීරණය වෙන්නේ ඒ ප්‍රශ්න වලට මේක ඇප්ලයි කරන්න කට්ටිය පෙළඹෙන කාලෙත් එක්ක. දැන් උදාහරණයක් විදිහට ඊයේ රිලීස් වුණා ක්ලෝඩ් එකේ ඩිසයින් කියලා මේ ප්ලැට්ෆෝම් එක. ඒ කියන්නේ ඒගොල්ලන්ගේම තව මොඩියුල් එකක් රිලීස් කරා. ඒකෙන් කරේ දැන් අපි සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එකක් හදාගන්නකොට සොෆ්ට්වෙයාර් එකක ඩිසයින් එක කියන්නේ දෙන්න ඕන මෙන්න මෙහෙම කියලා අප්‍රෝච් ඒ කියන්නේ ලස්සනට UI ටික හදලා ෆිනිෂ් කරන එක අපි එච්චර කල් අපි ඩිසයින් කරන්න ටූල්ස් පාවිච්චි කරා. ඒතර ඕක හියුමන් කෙනෙක් තමයි කරන්න ඕනේ. නමුත් ඊයේ රිලීස් වෙච්ච ටූල් එක හින්දා ඒක පුළුවන් වෙලා තියෙනවා අපිට ඩිසයින් නොලෙජ් එක. දැන් ඩිසයින් නොලෙජ් එක කියන එක අපිට එක්ස්පීරියන්ස් එකක් එක්ක එන එකක් නෙවෙයි. මෙතන ගැළපෙන පාටවල් ටික මොනවද කියන එක මට හැට බැලුවට මට තේරෙන්නේ. කියන්නේ මොන හරි ඉන්ටර්ෆේස් එකකට මේ කොළ පාට මෙතෙන්ට එනවද ඒකත් එක්ක මොනවද ලා කොළ පාට සුදුද දාන්නේ කියන එක වෙනම ක්‍රියේටිව් වැඩක්. දැන් ඒ ක්‍රියේටිව් වැඩේ මේ වෙනකොට කරන්න පුළුවන් ඒජන්ට් කෙනෙක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඕවගේ දැන් ටික ටික මේ හැම ෆීල්ඩ් එකකම දැනට සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකට තමයි වැඩිපුරම මේක ඉම්පැක්ට් වෙන්නේ. හැබැයි අනිත් ෆීල්ඩ් වලට මේක ටික ටික එනවා. මොකද දැන් මට ප්‍රශ්නයක් තියෙනවා මට AI knowledge එකක් තියෙනවා මම ඒ ප්‍රශ්නේ විසඳනවා. එතකොට මේ වැඩේ මෙච්චර කල් කරපු විදිහට නෙමෙයි දැන් ඊළඟට සිද්ධ වෙන්නේ. දැන් ඔයා හිතන්න දැන් අපිට ඩෑෂ්බෝඩ් එකක් හදාගන්න ඕනේ. නමුත් ඔයා ඒ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සම්බන්ධව දැනට knowledge එකක් නැහැ. ඒකට අපි දන්න ට්‍රැඩිෂනල් මෙතඩ් එක පාවිච්චි කරලා අපි පැයක් විතර මේක කරනවා. නමුත් ඔයා මෙතෙන්දී ඊට පස්සේ ඉගෙන ගන්නවා. හරි AI කියලා ටූල් එකක් තියෙනවා. AI වලින් මෙන්න මේ දේවල් කරන්න පුළුවන්. මේ දේවල් කරන්න. අයිපොත් ඔයා බලනවා මම පැයක් විතර මහන්සි වෙන්නේ මෙන්න මේ කොටස් ටික මට මෙයාට කියලා කරගන්න පුළුවන්. දැන් මට කරන්න තියෙන්නේ දැන් මේක අප්‍රූව් කරන විතරයි. මම එයාට ක්ලියර්ලි ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික දුන්නා. දැන් මට අවුට්පුට් එක ආවා. දැන් එතකොට ආයෙ කවමදාකවත් ඔයාට ට්‍රැඩිෂනලි කරපු පැය ගාන නාස්ති කරන්න වෙන්නේ මේ වැඩේ. එතකොට ඔයාගේ මේ පැය හරි විනාඩි 45 හරි ඉතුරු වෙනවා උතන. නමුත් ඔය ඉතුරු වෙන ටිකට තව මොනවා හරි අලුත් වැඩ එකතු වෙනවා. එතකොට දැන් ඔයා කලින් කරේ පැයක් විතර අර ඩෑෂ්බෝඩ් හදපු එක නම් දැන් ඔයා මේ ඩෑෂ්බෝඩ් ටික හදන්න ඔයාට යනවා නම් විනාඩි 15ක්. එතකොට අර විනාඩි 45 ඉතුරු වෙන ගැප් එකට තින්න වැඩ ටික තියෙනවානේ. ඒ ටික ඇත්තටම අර AI tool එක කරලා දෙන්නේ නැති වැඩ. නමුත් උතන ප්‍රශ්න තියෙන්නේ දැන් අපි කලින් AI ගැන මොන හරි tool එකක් ටෙක්නොලොජි එකක් ආවම ඒක කරලා දෙන්න කියලා ටික අපි කරනවා. ඒකට අලුත් රීප්ලේස්මන්ට් එකක් දෙන්න අවුරුදු 5ක් 6ක් යනවා. චේන්ජ් එකක් කල් යනවා. දැන් වෙලා තියෙන්නේ ඔයා අද ඉගෙන ගන්නකොටම විනාඩි 45ක් වගේ කරගත්තා. ආයෙ විනාඩි 45 එතන tool එකකින් තව fill වෙනවා. ඒකට තව අලුත් ටිකක් ඉගෙන ගන්න. ඒකට මේක නිකන් අර ටක් ගාලා ඉගෙන ගන්න එක තමයි මෙතන ඇත්තටම කරන්න තියෙන්නේ. එතකොට මම අර අදහස් කරන්නේ දැන් අපි හිතමුකෝ පාර ක්ලීන් කරන වැඩක් කියලා. එතකොට දැන් ඕක මෙච්චර කල් කරපු විදිහට අපිට කැමති දැනකින් පටන් අරගෙන අපි අතුගාගෙන යනවා. නමුත් හිතන්න දැන් අපි ඕකට AI tool එකක් යූස් කරලා අපි plan කරනවා. plan කරද්දී අපි කියනවා නෑ ඔයා මේ පැත්තට මේ විදිහට විතරක් අතුගාගෙන යන්න. එතකොට ඔයා කලින් පැයකින් කරා නම් දැන් ඔයාලා පැය භාගකින් මුළු පාරම ඒ ටික අතුගාලා ඉවර කරන්න. මොකද අපි එතකොට අර හැරෙන වෙලාවල් ඒ ඔක්කොම අඩු කරගන්න මේ planning tool එක යූස් කරනවා. දැන් ඔයා කවුරුවත්ම දැන් අපි මොන ජොබ් එක කරත් අපි කවුරුවත්ම කැමති නැහැ එකම වැඩේ එක දිගටම දවසම කර ඉන්න. අපි හැමෝම බලන්නේ ටක් කලේ ඉවර කරලා ඊගාව දෙයට මාරු වෙනවා. මේක එතකොට හැම තැනකටම ඇප්ලයි වෙනකොට
හැමෝගෙම ජොබ් කලින් තිබ්බට වඩා වෙනස් වෙනවා. ඒක වැරැද්දක් නෙමෙයි. ඒක නිකන් අර මුල්ලී දෙයක්වත් උද්ඝෝෂණය කරන්න තියෙන දෙයක්වත් නෙමෙයි. හැමදාම ටෙක්නොලොජි එකක් අලුතෙන් එනකොට ඒක වෙනවා. ටෙක්නොලොජි එකක් අපි ගේන්නෙම අපිට තියෙන ප්‍රශ්න විසඳන්නනේ. ඒතර අපිට තියෙන ප්‍රශ්න විසඳනකොට කොහොමවත් අපි කලින් කරපු දාය කරන්න ඕන වෙන්නේ නැහැ. ඒක හරිම ලස්සන පැහැදිලි කිරීමක් දෙවුමල්. ඒ කියන්නේ ඒක හරි හොඳට ඒක පැහැදිලි කරා මගේ ඒ කියන්නේ non IT ප්‍රොෆෙෂනල්ට තේරෙන විදිහට. එතකොට දෙවුමල් තව වැදගත් දෙයක් තමයි එතකොට මේ non IT ප්‍රොෆෙෂනල්ස්ලා finance, HR, sales and marketing මේ වගේ ප්‍රොෆෙෂනල්ස්ලාට මේ AI එක්ක ඒ කියන්නේ එයාගේ ජොබ් එකට ට්‍රෙන්ඩ් එකක් නොවි ඉන්න නම් එයා හදා ගන්න ඕන ස්කිල්ස් මොනවද? අපිට දැන් මුලින්ම අපි ගමුකෝ දැන් අපි සාමාන්‍ය නොලෙජ් එක දැන් එකතු කරගන්න නම් අපි ඉස්සර කරපු විදිහ පොඩ්ඩක් ටිකක් කතා කරමුකෝ. දැන් අපිට මොන හරි දෙයක් ඉගෙන ගන්න වෙන නම් අපි පොත් පෙරලලා අපි පොඩ්කාස්ට් අහලා YouTube එකේ වීඩියෝ බලලා වෙබ්සයිට් වලට ගිහිල්ලා මෙඩිකල් එන්නේ අවුරුදු 10කට විතර කලින් කරපු විදිහ නම් කියන්නේ. කොහොමද අපි අලුත් නොලෙජ් එක එකතු කරගත්තේ? එතකොට දැන් කවුරු හරි අපි හිතමු කෙනෙක් වෙනවා. ඒන කෙනා අලුත් දේවල් ටිකක් ඉගෙන ගන්න. යාට ලර්නින් කර්ව් එක පාස් කරගන්න සාමාන්‍යයෙන් සති දෙකක් තුනක්වත් අඩුම යනවා. එතකොට එයා අලුත් සබ්ජෙක්ට් එකක් ගැන ඉගෙන ගන්නකොට ඊට පස්සේ එයා ටික එක්ස්පීරියන්ස් අරගෙන ඒකේ වෙනස්කම් ටික කැප්චර් කරගන්න සාමාන්‍ය මාස 6ක් අවුරුද්දක් විතර යනවා ඉතින් වැඩේට. දැන් අපිට එච්චර මහන්සි වෙන්න ඕන නොලෙජ් එක ඇවිල්ලා දැන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේ නොලෙජ් එක හරියට ඇප්ලයි කරන එක. දැන් අපි නොලෙජ් එක කියන එක ගත්තට දැන් අපි ළඟ නොලෙජ් එක ඕන හැමෝගම තියෙනවා. මම නිකන් උදාහරණ කරගන්න එළිය වැස්සක් තියෙනවා දැන් මේ වෙලාවේ. ඒක අපිට පේනවා. ඒක නොලෙජ් එක. ප්‍රශ්නයක් නෑ මේ වෙලාව අපි ඉන්නේ මොකක් හරි කාමරයක් ඇතුලේ ඉන්නවා. දැන් වහිනවද නැද්ද කියන එක අපිට වැදගත් වෙන්නේ අපි දැන් මොන හරි බඩු ටිකක් ගන්න කඩේට යනවා. එතකොට දැන් අර වහිනවා කියන නොලෙජ් එකෙන් ඉඳලා අපිට සිද්ධ වෙනවා නොපෙනී ඉන්න ඕන කුඩේ ඉහලා ගන්න. එතකොට අපි අර නොලෙජ් එක ඇප්ලයි කරේ කුඩේ ඉහළද. එතකොට අපි ඇත්තටම දැන් නොලෙජ් එක අපිට ඕන තරම් ගන්න පුළුවන්. අපිට දැන් ඉස්සර දෙයක් කරන්න ගියාට පස්සේ කායෙන් හරි අහගන්න ගියත් අපිට ඒ සම්බන්ධ එක්ස්පර්ට් කෙනෙක් හොයාගන්න සෑහෙන පටයක් යන්න ඕන. يعني ඔයා දන්නවද මේ වගේ ඔයා දන්නේ නැත්නම් කවුද දන්නේ මෙහෙම අහහම එක්ස්පර්ට් කෙනෙක් හොයාගන්න. නමුත් දැන් ඔයා ෆෝන් එක ඔන් කරගත්තා chat GPT එකට ගියා, Claude එකට ගියා, Gemini එකට ගියා ප්‍රශ්නය අහුවා. එතකොට එයා ඔයා අහන ප්‍රශ්නෙට ඔයා අහන ලෙවල් එකට ගැලපෙන උත්තරේ දෙනවා. මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපිට නොලෙජ් එක අවైలබල් නැත මේ නොලෙජ් එක හරිම නොලෙජ් එකද කියන එක තේරුම් ගන්න නම් අපිට ඒ සම්බන්ධ බේසික් නොලෙජ් එකක් තියෙන්න ඕනේ. එතකොට දැන් කවුරු හිතනවා නම් නෑ නොලෙජ් එක සම්පූර්ණයෙන්ම අවైలබල් ඒ නිසා මම ආයේ මේක ගැන ඉගෙන ගන්න ඕනේ නැහැ කියලා ඒකත් වැරදි. ඒක බැලන්ස් එකේ කරන්න ඕන වැඩ. දැන් උදාහරණයක් විදිහට අපි බේසික් මැත්ස් දන්නවා. මට දැන් හදන්න තියෙනවා මොකක් හරි ඔය හදන මොනවද ෆයිනෑන්ෂල් රිපෝට් එකක් හදන්න තියෙනවා. බේසික් මැත්ස් දන්න නිසා අපිට ඕක එකතු කරන්න අඩු කරන්න පුළුවන්. නමුත් ඔතන දැන් අපි අහනවා මේක කොහොමද කරන්න කියලා chat GPT. මොකද එයා කියනවා හරි ඔයා මෙතන සිකියුරිටි මඩු විදිහට කරන්න කියලා. දැන් අපි අර දන්න බේසික් නොලෙජ් එක පාවිච්චි කරලා අර එයා දීපු නොලෙජ් එක ගැන රිෆර් කරද්දී අපිට තේරෙනවා මෙතන ගැලපෙන්නේ නැහැ කියලා. උදාහරණයක් විදිහට අපිට කොලම්ස් ටික එකතු කරාම ටෝටල් එකේ තෝරන දැන් එයා දීලා තියෙනවා වැඩි කිරීම. ඒතර අපි අර බේසික් නොලෙජ් එක දන්න නිසා මේ එකතු කිරීම කියන්නේ මේක කියලා දන්න නිසා ඔය දෙක කන්ෆ්ලික්ට් වුණාට පස්සේ අපිට තේරෙනවා අලුතෙන් ආපු නොලෙජ් එක වැරදි කියලා. ඒක සිද්ධ වුණේ අපි ළඟ අර බේසික් නොලෙජ් එක තිබ්බ නිසා. නොලෙජ් එක ඕන තරම් අවైలබල්. නමුත් අපිට දැන් තියෙන ගැටලු දෙක තමයි ඒක කොහොමද හරියට ඇප්ලයි කරන්න කියන එකයි හරි නොලෙජ් එක තෝරගන්න කියන්නේ. ඒ දෙකට තමයි අපි ට්‍රේන් වෙන්න ඕනේ. ට්‍රේන් වෙන්න ඕනේ. ඒක හරියටම හරි දෙවමල්. ඒ කියන්නේ දැන් අපි අපේ Excel trainings වලදී අපි AI tool use කරනවා. ඒ කියන්නේ Claude AI, Copilot, ChatGPT වගේ tools use කරනවා. එතකොට ගොඩක් දෙයක් තමයි දැන් අපි දැන් formulas වගේ දෙයක් අපිට මේ දැන් ඇත්තටම මේ course එකක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ AI tools use කරලා අපිට ඒක හරි පාස්වෙන් කරගන්න පුළුවන්. එතකොට මේ Excel කියලා කියන්නේ මේ ඒ කියන්නේ Excel කියලා ගොඩක් දෙනෙක් හිතන්නේ මේ formulas functions කියනවා. ඇත්තටම මේක නෙමෙයි. Excel කියලා කියන්නේ logical thinking, එතකොට out of the box thinking, එතකොට problem solving skill මෙන්න මේ වගේ දේවල් තමයි Excel කියලා කියන්නේ. ඔයා එතකොට මේ Excel හරහා ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ skill එක. මේ Excel trainings වලදී අනිවාර්යෙන් AI tool use කරනවා. මොකද මේ Excel formulas ලියා ගන්න අපිට මේ AI tools වලින් පහසුවෙන් ලියා ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සමහර මේ අපි මොනවා හරි මේ AI tools අර Claude AI, එතකොට Copilot, ChatGPT මේ වගේ AI tools හරහා අපි මේ formulas ලියා ගන්නකොට සමහර formulas වැරදි. එතකොට අපිට මේ domain knowledge එක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. මේ Excel ගැන තියෙන knowledge එක අවශ්‍ය වෙනවා. ඒකේ වැරදි තැන අපිට identify කරගන්න. එතකොට ඒක නිසා අනිවාර්යයෙන්ම මේ Excel වල මේ formulas knowledge එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ.
මේ AI tools උත් use කරනවා. එහෙම නේද දෙව්මාල්? ඔව් මොකද අපි හැමතිස්සෙම දන්නේ නැති දේ පාවිච්චි දන්නේ නැති දේ ඉගෙන ගන්නේ දන්න දේ පාවිච්චි කරලා. ඒකට දන්න දේත් එක්ක තමයි අපි වෙරිෆයි කරගන්නේ මේ ආපු අලුත් නොලෙජ් එක හරිද වැරදිද කියලා. ඊට පස්සේ තමයි අපි ඒක ඇප්ලයි කරන්නේ. නැත්නම් අපි ඒක වෙරිෆයි කරගන්න නැතුව ඇප්ලයි කරොත් එහෙනම් අපි වැරදි ඉන්ෆර්මේෂන්ස් ටික අපින් ගත්ත නොලෙජ් එකක් තමයි අපි ඇප්ලයි කරලා තියෙන්නේ. ඒකට අපි බලාපොරොත්තු වෙන අවුට්පුට් එක අපිට හම්බ වෙන්නේ නැහැ. දෙව්මාල්. එතකොට දෙව්මාල් මේ දැන් මේ සමහරුන්ගේ මේ සමාජයේ තියෙන කතාවක් මේ AI නිසා මේ ප්‍රොෆෙෂනල්ස්ලාගේ දැනුම මොට වෙනවා කියලා. ඇත්තටම මේ AI නිසා ප්‍රොෆෙෂනල්ස්ලාගේ දැනුම මොට වෙනවද? ඔව් මම කලින් එක්ස්ප්ලেইন කරපු එකත් මේකට සම්බන්ධයි. දැනුම ඔව්. මොකද වෙනවා කියන්නේ දැන් මේ වෙනකොට නොලෙජ් එක ඕන තරම් අවైలබල් තියෙනවා. අපිට කැමති නම් මේ වෙනකොට ඔයා අහලවත් නැති සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න ඕන කරන දේවල් ඔක්කොම ඔයාලට chat GPT එකේ ඉගෙන ගන්න පුළුවන්. නමුත් දැන් මෙහෙමනේ. ඔයා ගිහින් ප්‍රශ්නයක් අහනකොට ඔයා හිතන්න ඔයා software එකක් හදන්න ගිහිල්ලා අහනවා. දැන් ඕන තරම් තියෙනවනේ post cloud එකෙන් මෙහෙම software හැදුවා මේවා හැදුවා ඕවා වගේ දේවල් තියෙනවනේ. එතකොට ඔයා ගිහින් බලනවා දැන් හරි මම software එකක් හදාගන්න කියලා අහනවා. ඇහුවට පස්සේ කාට එයා උත්තර ටිකක් දෙනවා. දැන් මේ දෙන උත්තර ටිකෙන් ඔයාට අලුත් නොලෙජ් එකක් වෙනවා. ඒ නොලෙජ් එකේ හරියට අපිට තේරුම් ගන්න ලොකුවට ඕනේ නැහැ කියලා හිතමු අපි ඒක හින්න ඇප්ලයි කරා. දැන් මේ ඇප්ලයි කරලා එන අවුට්පුට් එක ඔයා ගත්ත අවුට්පුට් එක ඔයාට ඕන රික්වයර්මන්ට් එකම ඔයා ගිහිල්ලා දෙනවා සීනියර් සොෆ්ට්වෙයාර් එන්ජිනියර්. එයා මොකද කරන්නේ? එයාත් බලනවා එයාගේ අර බේසික් එයාගාව තියෙන නොලෙජ් එකක් එක්ස්පීරියන්ස් එකක් ඒවත් එක්ක ඇප්ලයි කරලා ගත්තාම අනිවාර්යෙන්ම ඔයා ගත්ත අවුට්පුට් එකයි එයා ගත්ත අවුට්පුට් එකයි 0ක් වෙනවා. සම්පූර්ණයෙන්ම 10 දෙකක තමයි තියෙන්නේ. මොකද අපි AI tool එකෙන් අහන්නේ මොන ලෙවල් එකකින්ද එයා ඒ ලෙවල් එකට තමයි උත්තර දෙන්නේ. මොන්ටිසෝරි ළමෙක් AI tool එක පාවිච්චි කරලා ප්‍රශ්නයක් අහුවොත් ඒකට උත්තර දෙන්නේ මොන්ටිසෝරි ළමයාගේ ලෙවල් එකේ. මොකද අහන ප්‍රශ්නනේ අපි අහන විදිහත් එක්කම අපි අපේ නොලෙජ් එක ඒ දේවල් එක්ස්පීරියන්ස් ඔක්කොම එකතු වෙනවනේ එතන. එතකොට ඒ බේස් කරගෙන තමයි එයා අවුට්පුට් එක දෙන්නේ. හොඳ උදාහරණයක් තමයි මගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මට දැන් සෑහෙන උපනාවක් තිබ්බෝ වීඩියෝ ජෙනරේට් කරලා පොඩි ෆිල්ම් එකක් වගේ එකක් හදලා බලන්න. ලොකු වෙලාවක් නේ. මට දැන් කොහොම අර පොත් කියවද්දි එහෙම විෂුවල්ස් හැදිලා එහෙම පොඩි ඔළුවේ තියෙන අයිඩියාස් ටිකක් මෙන්න මේ වගේ ෆිල්ම් එකක් තිබ්බොත් හොඳයි කියලා. දැන් ඔය ලියෝ 3.1 එක ආපු දවස්වලම මම try කරා පොඩි ක්ලිප් එකක් හදන්න. දැන් ක්ලිප් එක හැදුනා අවුලක් නැහැ. දැන් මට සැටිස්ෆයි වෙන ලෙවල් එකට තියෙනවා. මට ඊට මතකයි පස්සේ මමත් ඒ වීඩියෝ ක්ලිප් එක මාත් බැලුවා ඒක. දැන් මම දෙව්මාල් දාලා තිබ්බා. ඒක මම දැම්මා. දැම්මාට ඔව්. පස්සේ මගෙන් තව මගේ කෙනෙක් ඇහුවා මේක කොහොමද කොහොමද කියලා. ඊට පස්සේ මම එයාට එක්ස්ප්ලেইন කරා මෙහෙම කියලා. දැන් මගේ ළඟ නැති නොලෙජ් එකක් ඒ මල්ලිගාව තිබ්බා. ඒක තමයි එයා දන්නවා මේ තැන්වලදී තමයි මේ වීඩියෝ එකේ කලර්ස් සෙට් වෙන්නේ. එහෙම තමයි ෆ්‍රේම් එකේ කැමරා මූව්මන්ට්ස් වෙන්නේ. ඒක ඔක්කොම ටික එයා දන්නවා. එයා ඒ ටික පාවිච්චි කරලා ලස්සනට කියන්නේ මම කරාට වඩා දහස් ගුණයකින් ලස්සනට අවුට්පුට් එකක් අරන් පෙන්නලා තිබ්බා. අරකින් කරන්න පුළුවන් දෙයක්. දැන් එතන ඩිෆරන්ස් එක උනේ මොකක්ද? මම ඒ ටූල් එක චැට් කරන්න දන්නේ නැතුව නෙමෙයි මම චැට් කරන්න දන්නවා. මම ඒ ටිකම අරයටත් කියලා දුන්නා. එතකොට එයාත් චැට් කරා. ප්‍රශ්නේ තිබ්බේ අපි දෙන්නගේ ඩොමේන් නොලෙජ් එක දැන් දෙක තිබ්බේ. එයා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ගැන ඒ කැමරා මූව්මන්ට්ස් ගැන හොඳට දන්නවා. මම ඒව ගැන මුකුත් දන්නේ නැහැ. මම නිකම්ම ගිහිල්ලා තමයි අරගෙන ආවේ. එතකොට මට ගන්න තියෙන එෆර්ට් එක මගේ තියෙන අවුට්පුට් එක සම්පූර්ණයෙන්ම හරි අමාරු තැනක තියෙනවා. මොකද මට බේසික් නොලෙජ් එක නැහැ. කැමරාව මූව්මන්ට් වෙන්න ඕනේ. විදිය දැනගත්තට ඒකට කියන්න ඕන නම. ඒක කොහොමද එක්ස්ප්ලেইন කරන්නේ? ඒක මුකුත් දන්නේ නැහැ. නමුත් මේ මොඩල් එක AI tool එකේ මම අර ඩොමේන් නොලෙජ් එක හොඳට තියෙන ඒ මල්ලිට හොඳට අවුට්පුට් එක කරන් දුන්නා. ඒක පැහැදිලිව වෙනසක් තියෙනවා. ඒකට අපේ දැන් නොලෙජ් අපේ දැනුම මොට වෙන්නේ නැහැ. ඒක ඇත්තට මෙහෙම දෙයක් තියෙනවා. සමහර කට්ටිය මෙහෙම කියන්නේ වැඩි කරගන්නවා. සමහර කට්ටිය අඩු කරගන්නවා. වැඩි කරගන්න කට්ටිය කරන්නේ Taman දන්නේ නැති දේවල් අලුතෙන් එකතු කරගෙන ඉගෙනගෙන ඒවා ඇප්ලයි කරන හැටි තමයි. අර අඩු කරගන්න කට්ටිය කරන්නේ Taman හැමතිස්සෙම කරන දේවල් වලට ඒක ඇප්ලයි කර පල්ලෙහාට යනවා. අලුත් දෙයක් එකතු කරගන්නේ අපි මෙච්චර කල් මේ pages 10ක් summary එකක් හදාගෙන summary මේ pages 10ක් කියලා summary එකක් හදාගත්තා නම් දැන් එයා summary එක හදා ගන්නවා. එතන ඉන්නට අර ඉතුරු වෙන වෙලාව පාවිච්චි කරලා එයාගේ skill එක අප්ඩේට් කරගන්න. එයාගේ knowledge එක අප්ඩේට් කරගන්න. මෙතන knowledge එක කියන අදහස් කරන්නේ අර අපි මෙච්චර කල් පොත් කියලා ගත්ත දැනුමම නෙමෙයි. මේක ඇප්ලයි කරන knowledge එක දැන් අපිට ඕන වෙනවා. ඒකට දැනුම මොට කරගන්න පිරිසක් ඉන්නවා වගේ වැඩි කරගන්න පිරිසකුත් මෙන්න මෙහෙම ඉන්නවා. ඒකට කට්ටියක් වැඩි කරගන්නකොට කට්ටියක් අඩු කරගන්න. ඉතින් අර අපි වැඩි කරගන්න පැත්තට යන්න නම් අපිට කරන්න තියෙන්නේ හැමතිස්සෙම අලුත් දෙයක් ඉගෙන ගන්න. අලුත් දෙයක් එකතු කරගන්න. අපි කොහොමද අලුත් දේවල් එකතු කරගන්නකොට අපි දන්නේ නැති තැන් වලට ඇප්ලයි වෙනවනේ.
සාමාන්‍යයෙන් මට තියෙන එක්ස්පීරියන්ස් එක මම සාමාන්‍යයෙන් ඔය කියන්නේ මාස 3කට 4කට පාරක් විතර වෙන වෙන ෆීල්ඩ් වල දේවල් ඉගෙන ගන්න try කරනවා. දැන් මම අන්තිමට එහෙම සිංහල ඉගෙන ගන්න ගියා. ඒ වගේ අර වෙනස් වෙනස් දේවල්. එතකොට අපි දැන් ඇප්ලයි කරන්න ඕනේ තැනුත් එක තියෙනවානේ මේක. අර ඉතුරු වෙන දාවල් ඒව පාවිච්චි කරලා අපිට ඒ වගේ වැඩ කරගන්න. මේක ඉතින් අර මේ ඒ කියන්නේ මට හරියටම මෙන්න මෙහෙම මෙහෙම කරොත් මෙහෙමයි කියලා කියන්න බෑ. නමුත් කට්ටියක් ඉන්නවා ඒක මොට කරගන්න. කට්ටියක් ඉන්නවා වැඩි කරගන්න. දෙව්මල් ඒක ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් දෙව්මල්. තව මට ප්‍රශ්නයක් තියෙනවා දෙව්මල්. මම මේ ළඟදී මේ ආෆ්ටර් A levels කරපු මේ ළමයි කිහිප දෙනෙක් එක්ක කතා කරා. එතකොට ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන්ගේ මේ අනාගතයේදී දැන් ඒගොල්ලෝ මොනවද තෝරගන්නේ කියලා හරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ AIත් එක්ක නිතරම ඒගොල්ලන්ගේ මේ ජොබ් මාකට් වෙනස් වෙනවා වගේ ෆීලින් එකක් තියෙනවා. දැන් ඒගොල්ලෝ සමහරක් විට දැන් ඩිග්‍රියක් සිලෙක්ට් කරගත්තොත් එහෙම අවුරුදු 4ක් යනකොට ඒ ඩිග්‍රිය අවුට් වෙනකොට අවුට්ඩේටඩ් වෙලා තියෙන්න පුළුවන්. වගේ ප්‍රශ්නයක් තියෙනවා මේ AIත් එක්ක. එතකොට මෙන්න මේකට මොකක්ද ඇත්තරම මේ වගේ ආෆ්ටර් A level ළමෙක් මේ කොහොමද මේ තෝරා ගැනීම කරන්න අවශ්‍ය වෙන්නේ? මේක ඒගොල්ලන්ට නිකන් හරි ක්ලියර් පාත් එකක් නැති වගේ තත්ත්වයක් මේ වෙනකොට පේනවා. ඔව්. එහෙනම් ඒකේ ක්ලියර් පාත් එකක් කියන්නේ අපිට අනාගතයේ වෙන දේ කියන්න බෑනේ. තව අවුරුදු 10කින් මොකක් වෙයිද කියලා අපිට කියන්න බෑ. ඒ මට කොහොමවත් එහෙම හැකියාවකුත් නැහැ. දැන් මේ වෙලාවේ මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වෙනස් වෙන ශීඝ්‍රතාවයත් එක්ක අපිට එහෙම ප්‍රෙඩික්ෂන් එකක් කරන්නත් බෑ. නමුත් එක දෙයක් තියෙනවා. දැන් ඔයා A level ඉස්සරහා නම් ඔයා දැන් මේ වෙනකොට අවුරුදු දෙකක් මහන්සි වෙලා A level කරලා ඉවරයි. එතකොට ඔය අවුරුදු දෙක ඇතුළත ඔයා එකතු කරගත්ත නොලෙජ් එකම නෙමෙයි. නොලෙජ් එක එකතු වෙනවා තමයි. ඒක අපිට වළක්වන්න බෑ. ඒක කොහොමවත් එකතු වෙනවා. අපි පාරක ඇවිදගෙන ගියත් අපිට නොලෙජ් එකක් එකතු වෙනවා. හැබැයි අපි ඉගෙන ගන්නේ මේකත් එක්ක අපි ඒක කොහොමද ඇප්ලයි කරන්නේ කියන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි මාස 6ක් එක දිගටම ක්ලාස් ගියා. අපිට මොකක් හරි හේතුවක් නිසා අපි දන්නේ නැහැනේ. මොකක් හරි හේතුවක් නිසා එක මාසයක අපිට යන්න බැරි වෙනවා. දැන් ඔයා හයිකා මාසේ යනකොට අර මාසෙක දේවල් ටික දැන් ඔයා එකතු කරගන්න ඔයාගේ ඔළුවෙන් ඔයා ප්ලෑන් එකක් හදාගෙන ඔයා ඒකට ලෑස්ති වෙලා ඒවට යාළුවන්ගේ පොත් ඉල්ලගෙන අමතර වෙලා ප්‍රින්ට් කරගෙන අර ගියපු ગેප් එක අල්ලන්න ඔයා මොකක් හරි මෙතඩ් එකක් හදාගන්න ඔයාලා. අන්න ඒ ස්කිල් එක තමයි අපිට එකතු වෙන්නේ. ඒකත් එක්ක දැන් අපි දැන් ගොඩක් වෙලාවට කට්ටිය අහන එක තමයි ඕලෝ කරන්නේ නැතුව ඕලෝ වලින් මේවට එන්න ඕනේද නැද්ද කියලා. එතකොටත් මම කියන්නේ කරන්නේ ඒලෝ කරන්න ඕන. මොකද ඒලෝ වලින් අපිට හම්බෙන්නේ වෙනම ප්‍රැක්ටිස් එකක්. දැන් ඩිග්‍රී එකක් ගත්තොත් එහෙමයි. මේකට මේ අර ලස්සනට මේක මගේ සර් කෙනෙක් මේක එක්ස්ප්ලেইন කරනවා. දැන් අපි ඉංජිනේර කෙනෙක් ප්‍රශ්න දිහා බලන විදිහ, ડોක්ටර් කෙනෙක් ප්‍රශ්න දිහා බලන විදිහ විදි දෙකක් වෙන්නේ ඒගොල්ලෝ එන ප්‍රැක්ටිස් එකක් එක්ක. ඒත් ඉංජිනේර කෙනෙක් ඒකට යන දවස් ඉඳලා ඒගොල්ලෝ මහන්සිලා අසයින්මන්ට් කරන එකෙන් ඒගොල්ලෝ හිතන තීන්දුව එක සම්පූර්ණයෙන්ම ඉංජිනේරින් තින්කින් එකට මාරු කරගන්නවා. ඔයා කම්පියුටර් සයන්ස් හදගෙන නම් කම්පියුටර් සයන්ස් තින්කින් වලට මාරු කරගන්නවා. එතකොට මෙන්න මේ තින්කින් එක පැටර්න් එක තියෙනවානේ. ඒක ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් සාකච්ඡා වෙනස් වෙන්නේ නැහැ. ඔයාට මෙයාගෙන් සපෝට් එකක් ගන්න පුළුවන් තමයි. හැබැයි ඔයා හැමතිස්සෙම පාවිච්චි කරන බේසික් නොලෙජ් එක. මොකද දැන් අපි හැමතිස්සෙම يعني අපි මිනිස්සු විදිහට අලුත් දේවල් එකතු කරගන්නවා ප්‍රශ්න විසඳනවා. ඒතර ප්‍රොබ්ලම් සෝල්වින් තමයි අපි හැමතිස්සෙම කරලා තියෙන්නේ. දැන් මේ ඩිස්කෂන් එකේදී අපි ප්‍රශ්නයක් විසඳනවා. මොකද එළියෙන් අර තියෙන ගැටලු ටිකක් අපි මෙතන කතා කරනවා අපේ නොලෙජ් එක තුළ. ඒක ප්‍රශ්නයක් විසඳනවා. ඒකට ඔයත් උතන ප්‍රොබ්ලම් සෝල්වින් එකක් කරනවා. ඒතර හැමතිස්සෙම අපි මේ කරමින් ඉන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒකට විසඳුමක් තියෙනවා. මේ ඩිස්කෂන් එක ගන්න මෙතන එන්වයරන්මන්ට් එක හදාගන්න ගියාම ඔයාලට ප්‍රශ්න ටිකක් ආවා. ඒක ඕන්ට අපි හැමතිස්සෙම කරන දේවල් අර එක දැන් අවුරුදු 4ක් ඇතුළත අපි ඒක ප්‍රැක්ටිස් කරනවා ඉංජිනේර කෙනෙක් විදියට. එහෙම නැත්නම් සයන්ටිස්ට් කෙනෙක් විදියට. එහෙම නැත්නම් ඇකවුන්ටන්ට් කෙනෙක් විදියට. මොනවා හරි දෙයක් විදියට. එතකොට ඒකේ ස්පීඩ් කරගන්න ඔයාලට ඒක තුළ AI යූස් කරන්න පුළුවන් වුණාම අර අවුරුදු 4 ඉවරලා එළියට එනකොට එහෙම නැත්නම් අවුරුදු 3 හරි වෙන කාලේ පහස් කරලා එළියට එනකොට ඔයා ඒ ටූල් එකත් එක්කනේ ග්‍රෝ වෙලා තියෙන්නේ. ඒක ඔයා දන්නවා ඒ ටූල් එක ඇප්ලයි කරන්න. ඒක ඔයාගේ ඩිග්‍රී එක ගන්න. ඔයාව එක්ස්පයර් වෙලා නැහැ. ඩිග්‍රී එක උගන්නපු කන්ටෙන්ට් එක එක්ස්පයර් වෙන්න පුළුවන්. මොකද නොලෙජ් එක තියෙනක හැමෝටම අලුත් දේවල් එකතු වෙනවානේ. ඒකට ඒක එක්ස්පයර්ලා තියෙනවා. අනිත් අර ප්‍රැක්ටිස් එක එක්ස්පයර් වෙන්නේ නැහැ. ඒක අපි ඇතුළට ඇවිල්ලා ඉවරයි. ඒක ආයෙ අයින් කරන්න බෑ දැන්. අපි කවදාකවත් බයිසිකලේ පොඩි කාලේ පදින්න පුරුදු වුණාට පස්සේ ආයෙ අපි ඕක දවස ගානේ මතක් කර කර යන්නේ නැහැ. ආයෙ අවුරුදු 20කින් බයිසිකලයක් හම්බුණා වැටෙන්නේ නැතුව අපි පදිනවා. ඒක අර ඇඟට ගිහින් ඉවරයි ඒක. ඒ අර එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි කියන්නේ. ඔව්. ඉතින් අර අවුරුදු 2ක් 3ක් නාස්ති කරන අපරාධ වගේ එකක් තිබුණාට එහෙම අපරාධේ නෑ. අපි ප්‍රැක්ටිස් එක අපිට ගන්න වෙනවා. අසයින්මන්ට් එකක් කරගෙන
ඒ සමහර දේවල් වලට තියෙන එක්සෑම් එකම ලියන එක අපි මොනවටද මේ ලියන්නේ පාරන අවුට්ඩේට් සිලබස් එක නේ. අපි එතන සිලබස් එකට වඩා අපි එතන පාවිච්චි කරන විදි ටික මෙතඩ් ටික ඒවා තමයි අපි එතන එක්ස්පර්ට් කරලා තියෙන්නේ. ඒක හොඳම උදාහරණ තමයි ළඟදී අර අපි දැක්ක පෝස්ට් එකකුත් මේ අවුරුදු 4ක ඩිග්‍රියක් සති 5කින් ඒ ස්කිල් එක ගන්න පුළුවන් කියලා මේ AI prompt use කරලා. ඒතොර ඒකම තමයි මෙතෙන්දි වෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේ අපි මේ යුනිවර්සිටි ගිහිල්ලා මේ කරන්නේ මේ ඇත්තටම අර මේ ක්වොලිෆිකේෂන් එක ගන්න එක විතරක්ම නෙමෙයි ඊට වඩා මේක එක්ස්පීරියන්ස් එකක් අපි ගැදර් කරගන්නවා. නේ ඒ කියන්නේ මිනිස්සුත් එක්ක කොහොමද අපි කතා කරන්නේ ලොජිකලි තින්කින් පැත්ත හදාගන්නේ කොහොමද මේ ප්‍රොබ්ලම් සෝල්වින් මේ හැමදේම අපි එකතු කරගන්නනේ එතෙන්දි. ඒක හරිම ලස්සන පැහැදිලි කිරීමක් දෙව්මල් අනිත් ප්‍රශ්න තමයි දෙව්මල් මේ මම දන්න විදිහට iSet එකේ ලෙක්චර් කෙනෙක් විදිහට ඉන්නවා. එතකොට මේ දැන් software engineering side එකත් එක්කත් දෙව්මල් වැඩ කරනවා. එතකොට මේ ගොඩක් මේ IT professionals ලට තියෙන ප්‍රශ්නයක් තමයි මේ දැන් ගොඩක් multinational companies පවා මේ ERP system use කරනවා. ගොඩක් advanced softwares use කරනවා, systems use කරනවා. හැබැයි මේ Excel කියන tool එක මෙච්චර මේ companies වල use කරන්නේ ඇයි? මොකක්ද එතන තියෙන මේ රහස මොකක්ද? දැන් මම corporate trainer කෙනෙක් විදිහට දන්නවා companies වල මාර demand එකක් තියෙන මේ Excel වලට. මේ දෙව්මාල්ට මේ software engineer side එකේ ඉන්න කෙනෙක් විදිහට දෙව්මාල් හිතන්නේ මොකක්ද මේකේ රහස? දැන් අපිට මම මුලින් පොඩ්ඩක් software එකක් develop කරන පාත් එක පොඩ්ඩක් කියන්න. අපි software එකක් හදන්නේ අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නට උත්තර විදිහට අපි මොන හරි idea එකක් හදලා ඉවරලා ඒ idea එක අර ප්‍රශ්නෙට උත්තරේ කියලා හිතා ගන්නවා. මෙතන assumption එක තමයි මුලින්ම තියෙන්නේ. ඊට පස්සේ අපි assumption එක මම කියන්නේ prove කරගන්න ඕන කරන documents එකතු කරගන්නවා, requirement එකතු කරගන්නවා, use case එකතු කරගන්නවා, වගේ දේවල් එකතු කරගෙන අපි හදනවා software එකේ requirement එක. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට විසඳුම විදිහට මේ software එක මේ විදිහට හැදුනොත් තමයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා හදාගන්න. ඊපස්සේ හදන එක අපි දින් දෙනවා software architect කෙනෙක්. ඒකෝද එයා බලනවා හරි මේකට මේ විදිහට හදන්න මෙන්න මේ database මේවා use කරන්න ඕනේ මේවා තමයි use කරන්න ඕනේ architecture design කරනවා ඔක්කොම ටික final කරනවා. ඊට පස්සේ ඔතනින් එනවා ඔක project manager කෙනෙක්. project manager කරන්නේ එයාගේ යට තියෙන software developers කට මේක දෙනවා හදන්න. ඊපස්සේ එයාලා හදනවා. හැදුවට පස්සේ ඒක දැන් වෙරිෆයි කරගන්න එපානේ අපි මේ ඉල්ලපු එකමද හදලා තියෙන්නේ කියලා. ඕකට ඉන්නවා quality assurance කරනවා. ඒගොල්ලෝ බලනවා හරි මේක මෙන්න requirement එක මේක තමයි හදපු එක. මේක වැඩ කරනවා මෙන්න use case මේක තමයි අපි expect කරපු විදිය මේක අපි unexpect කරපු test cases ටික කොහොමද කියලා එයාලා test කරනවා. කරලා ඉවරලා මේක දෙනවා ඊට පස්සේ අර ප්‍රශ්න කියන කෙනාට. ඒ කියන්නේ අපි මේක use කරන්න කාටද දෙනවනේ. එයාට දෙනවා. ඒක තමයි සාමාන්‍ය කියන process එක. ඒකට ඔයගේ වට කීපයක් සමහර විට අපිට එක රික්වයර්මන්ට් එකක් fulfill කරන්න වෙනවා වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම ඔය මල්ටිනේෂනල් කම්පැනිස් වල තියෙන ERP එකම ඒගොල්ලන්ගේ තියෙනවා ජෙනරල් වර්ක් ෆ්ලෝ. يعني හැමෝම දැන් ගාමන්ට් එකකට තුනේ ගාමන්ට් එකට රෙඩි වෙනවා ඒ රෙඩි ටික ඇප්ලයි කරනවා ඒ ටික අත් කරනවා ඔය වගේ අර ජෙනරල් වර්ක් ෆ්ලෝ එක. ඒ වගේ ඉතින් අර හැමදාම يعني වෙනස් වෙන තැන් ගොඩක් අඩුයි. හැමදාම එක විදිහට යනවා. එතකොට දැන් එහෙම කරනකොට අපි software එකක් පාවිච්චි කරගෙන ඉන්නකොට අපිට එනවා හදිසි report එකක්. දැන් ඒ KPI මොනවද performance බලන්න. ඒ වගේ අර එක එක cases වෙනස් කරනවානේ. හරි මම මෙන්න මේ formula එකට තමයි මේ මාසේ බලන්නේ. ලබන මාසේ ඒක. කොහොම නැත්නම් මේ සතියේ ලබන සතියේ ඔහොම report ගන්න. මොකද report base කරගෙන decision කියන්නේ ඕවටත් අපේ tools වල support එක තියෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා දැන් අර report එක ගන්න ගියාට පස්සේ මේ report එකට අවශ්‍ය විදිහට අපි software එක වෙනස් කරා. දැන් මම අර මුලින් කිව්ව part එකේ software එකක් වෙනස් කරන්න යනවා නම් කියන්නේ අඩුම සතියක්වත් යනවා වැඩේට. මොකද කීප දිනක් ඒ වැඩේට ඉන්න ඕන වෙනවානේ. දැන් ඔයා හිතලා ඉවර මේක parallel කරන්න පුළුවන් task එකකුත් නෙමෙයි. සමහර කොටස් තියෙන parallel කරන්න පුළුවන්, සමහර කොටස් තියෙන flow එකක් වගේ යන්නේ. එතකොට මේකට යන කාලයක් එක්ක ඔයාට මේ වැඩේ ඉක්මනට කරගන්න බෑ software එකට අලුත් modification එකක් ගෙනල්ලා. එතකොට අපිට ඕන වෙනවා මේ data ටික manipulate කරන්න පුළුවන් පස්සේ tool එකක්. ඒක දැන් ඔයාට Excel use කරන්නත් පුළුවන් එහෙම නැත්නම් Power BI use කරන්නත් පුළුවන්. Power Tabula වගේ තියෙනවා. ඊට පස්සේ අර R වගේ stats analyze කරන tools තියෙනවා. එහෙම නැත්නම් Python වෙන්න පුළුවන් මොනවා හරි අර ඉක්මනට මේක කරගන්න පුළුවන් tool එකක් ඔයාට ඕන වෙනවා. ඒතර මේ ඉක්මනට කරගන්න පුළුවන් වෙන tool එක දැන් අපි IT professional IT කට්ටියගේ පැත්තට යන්නේ නැතුව සාමාන්‍යයෙන් වැඩ කරන ප්‍රොෆෙෂනල් ප්‍රොටෙක්ටර් આવොත් එහෙම ඒගොල්ලන්ට අර software development knowledge එක එහෙම නැත්නම් programming language knowledge එක advanced knowledge එක වගේ දේවල් යන්න නැතුව
මේක කරගන්න පුළුවන් tools විදියට අපිට මේ spreadsheets හදන tools use කරන්න පුළුවන්. ඒකට Excel එක තියෙනවා. ඒ වගේ spreadsheet හදන්න පුළුවන් tools තියෙනවා. ඒ වගේම Power BI වගේ tools තියෙනවා. ඔතනිනුත් Excel එකේ විශේෂත්වය තමයි දැන් Excel එකට අපි ලයිසන් එක ගෙවලා ගත්තට පස්සේ මම දන්නේ ඒක අනිත් ලයිසන් එක මාසේ ගන්න ගෙවන්න තිබ්බත් අපි එකපාරක් කියවනවා. ඒතකොට අපි අර අපේ රේර ටික හදන පාරට අපිට යාට ගෙවන්න ඕනේ නැහැ. එතකොට අපිට ඒක ඊමේල් කරන්න පුළුවන්. අපි ඩෑෂ්බෝඩ් එකක් හදා ගන්නවා නම් එහෙම නැත්නම් රිපෝට් එකක් හදා ගන්නවා. රිපෝට් එක හැදුවා ඒක ඊමේල් කරා. ඉතින් වැඩ ඉවරයි. එතකොට අරයගාව සොෆ්ට්වෙයාර් එක තියෙන විතර රික්වයර්මන්ට් එක. එතකොට ඒකට අමතර කොස්ට් එකක් යන්නේ. එතකොට අර top level companies පැත්තක තියලා අපි SME වලට ආවොත් එතකොට ඒගොල්ලන්ගේ cost cutting එකත් එක්ක බලන්න මේ sell tool එක use කරන එක සෑහෙන වාසියි. ලොකු companies වලට ගියාට පස්සේ ඒගොල්ලන්ගේ දැන් පොඩි වැඩ තියෙනවනේ කේටි හදන ඒ වගේ දේවල් වලට මේක use කරන එක time saving. පස්සේ දැන් හිතන්නකො හැමදාම මේ report එක මෙන්නවා. අයිද මොනොත් දැන් එකම වැඩේ 3-4 පාරක් කරන්න ඕනේ. එන්න අපිට පුළුවන් requirement එකක් request කරන්න මට මේක එකක් හදලා දෙන්න කියලා. මොකද දැන් කොච්චර ලොකු ERP use කරත් අපි ඔකට requirement එකක් එහෙම ලේසියට accept කරන්නේ නැහැ. ඒකත් එක්ක අර flow එකේ යන්න ඕනේ. අනිත් දේවල් වලට effect වෙනවද බලන්න ඕනේ. වැඩ ගොඩක් තියෙනවා. ඉතින් මේ requirements වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට ලොකු companies වල තව වැඩක් තමයි ඒගොල්ලෝ connect කරනවා මේ tool or Power BI වගේ කැලි වලට. ඒ වගේ tools වලට connect කරනවා. එතකොට ඒ සහ report generate කරගන්න පහසුකම හදලා දෙනවා. ඒතර එතනත් ආපහු අර download දෙන sheets අනම් මනම් open කරගෙන බලන්න පොඩි වැඩ ටික කරගන්න Excel tool එක ඕන වෙනවා. එන්න තමයි මේක තියෙන්නේ. තියෙන. ඒක හරියටම හරි දෙවමල්. ඒ කියන්නේ දැන් මම කෝපරේට් ට්‍රේනර් කෙනෙක් විතර දන්නවා දෙවමල්. ඒ කියන්නේ කම්පැනිස් වල ඩිසිෂන්ස් මේකින් පාර්ට් එකේදී ඒක මාර ඉක්මනින් ඩිසිෂන්ස් ගන්න ඕනේ. ඒ කියන්නේ මේක කම්පිටිටිව් වර්ල්ඩ් එකේදී මේ කම්පිටිටිව් මාකට්ස් වලදී අපි මාර ඉක්මනින් ඩිසිෂන්ස් ගන්න ඕනේ. එතකොට සමහරක් විට දැන් software එකක් හදන්න අපිට සති ගාණක් යනවා. හැබැයි මේ අපිට මේ report එක අපිට ඕනේ සමහරක් විට උදේ දුන්නොත් දවල් වෙනකොට අපිට report එක ඕනේ. එතකොට මේ වගේ දෙයකටදී අනිවාර්යෙන් අපිට මේ Excel එක මාර tool එකක්. ඒ කියන්නේ අපිට මාර ඉක්මනින් හදන්න පුළුවන්. අනිත් එක ඕන යූසර් කෙනෙකුට මේක හරි ඉක්මනින් මේ Excel කියන tool එකකින් මේ reports හදන්න පුළුවන්, dashboards හදා ගන්න පුළුවන් Tamanටම. මෙන්න මේක තමයි ප්‍රධානම හේතුව මේ multinational companies පවා මේක use කරන්න. ඒක හරි ලස්සනට පැහැදිලි කරා. thank you දෙව්මාල්. දෙව්මාල් එතකොට අද අපි මේ කතාවේදී තීරණ දෙයක් තමයි මේ Excel වගේම AI කියලා කියන්නේ මාර වැදගත් tool එකක් මේ non IT professionals ලට. මම නියෝජනය කරන non IT professionals ලා. එතකොට අපිට ඉස්සරහදී මේ Excel වලින් කාර්යක්ෂමතාවය වැඩි වෙනවා වගේම අපිට පුළුවන් මේ AI Excel එක use කරලා මේ non IT professionals ලට finance, HR, sales and marketing professionals ලගේ මේ කාර්යක්ෂමතාව වැඩි කරන්න. අපි බලාපොරොත්තු වෙනවා දෙව්මාල් ඉස්සරහට දෙව්මාල් එක්ක එකතු වෙලා මේ non IT professionals ලට මේ AI සම්බන්ධව අපි AI Excel එක එකතු කරලා අපි programs කරන්න මේ efficiency එක වර්ධනය කරන programs කිහිපයක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉතාමත්ම ඉක්මනින් අපි ඒ ගැන කතා කරමු දෙව්මාල් මේ professionals ලට කොහොමද මේ efficiency එක වර්ධනය කරන්න කියලා මේ AI සහ Excel use කරලා.